තෙරුවන් සරණයි. විශේෂයෙන් අපේ චිත්තසංතානයේ වැඩ කරන්නේ රූපය ආධාර කරගෙනමයි. හිත වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම භූමි ස්ථාන තියෙනවා 6ක්. ඒ කියන්නේ චක්ෂුව, සෝතය, ගාහණය, જીවහාය, කාය, හදේ වස්තු කියලා. ඒ කියන ස්ථාන ශරීරයේ දැන් වයස්ගත වීමේදී, රෝගාබාධ වලින් පෙළීමේදී ඔය කියන වස්තු රූප දුර්වල වෙනවා. වස්තු රූප දුර්වල වෙනකොට ඒ වස්තු රූප තුලින් පහළ කරන්න නැත්නම් ලැබෙන චිත්ත පරම්පරාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. දැන් සමහර කෙනා අනේ මට දැන් ඇහෙනවා අඩුයි, මට පේනවා අඩුයි, ඒ වගේම මට මතක අඩුයි, කලින් ඉගෙනගත්ත දේවල් පවා දැන් මතකට එන්නේ නැහැ. යමක් එකපාරට කල්පනා කරගන්න බෑ. මේක හිතේ දුර්වලකම නෙමෙයි. හිත වැඩ කරන රූපකයේ දුර්වලකම නිසායි හිතට අපහසුතාව එන්නේ. මෙන්න මේක නිසා මේ සිත කය දෙක නිරෝගීව තබා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. අපේ මෙලවදී වුණොටත් පරලෝ සුගතියටත් මඟඵල නිවන් සුව සාක්ෂාත් කිරීමේ ප්‍රතිපත්ති පූර්ණයටත් කියන මේ කරුණු සියල්ලටම නිරෝගකම අවශ්‍ය වෙනවා. එනිසා වයස්ගත වීමේදී මේ දුර්වලකම් පැමිණීම අනිවාර්යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේලාට ඒක නෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙන මහා සිංහනාද සූත්‍රයේදී උන්වහන්සේ එක තැනක වැඩ ඉන්නකොට 4 දිශාවෙන් ශ්‍රාවකයෝ 4 දෙනෙක් ඇවිල්ලා හතර ආකාරයට එක එක ප්‍රශ්න අහනවා. උන්වහන්සේ සෙනිකවම පිළිතුරු දෙනවා වයස 80 දී. මේ වයස 80 ගැනයි මේ කතාව. වයස 80 ඉන්න කාලේදී 80 පිරීගෙන කාලේදී පවා උන්වහන්සේගේ මානසික ශක්තිය බිඳක්වත් අඩු වෙලා නැහැ. ශාරීරික ශක්තියත් අඩු වෙලා නැති නිසා ඒකෙන් පේන්නේ. අර පින්වම් පාන් මාස කීපයකට ඉස්සෙල්ලා තමයි ශාරීරික දුර්වලතා ඇති වුනේ. නමුත් උන්වහන්සේ භාවිත චිත්තසංතාන ඇති බැවින් සමාපatti බලයෙන් තමයි ශරීරය ප්‍රකෘතිමත් කරගෙන වැඩ කෙරුවේ ඉතිරි ටික දාස. පින්වම් පාන තුරු. පින්වම් අධේ වැඩ ඉඳගෙනත් යථා සීනුවණින් උන්වහන්සේ අවශ්‍ය දේවල් සියල්ලම කියා දීලා තමයි සතෝ සම්පදානකාරීව සමාපatti කොච්චරද සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සමයදී තමයි අන්තිමේදී සමාපatti නැගිට ගමන් පිරිනවම් පෑවේ. ඒ උන්වහන්සේගේ භාවිත සංතාන නිසා. භාවිත සංතාන නැති අපි කවට වුණත් ශාරීරික දුර්වලතා එනකොට මානසික අපහසුතා එනවා. ඒක මානසික ලෙඩ නෙමෙයි ශාරීරික රෝගාබාධ නිසා ඇති වෙන මානසික දුර්වලතා. මෙන්න මේක නිසා මේක තේරුම් අරගෙන අපි හැකිතාක් මේ ශරීර දුර්වල වෙන්නේ ඉස්සර ලෙඩෝග හැදෙන්නේ ඉස්සර මේ චිත්තසංතානයේ දියුණුව සඳහා සමථීපාසනා භාවනාන යෝගීව ගිහි පැවිදි හැම දෙනාම යම් කිසි ප්‍රතිඵලයක් නෙලා ගන්න උත්සාහවත් වෙනවා නම් හිතා වටිනවා කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. මෙතෙක් වේලා අපි සීල දෙනාම තම තමාට අවශ්‍ය ධර්ම ගැටලු සහ ධර්ම කාරණා ගැන සාකච්ඡාවකට යෙදුණා. මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි රැස්පත් කරගන්නා ලද සමේ ශාන්ති ලක්ෂණ නිර්වාණය අවබෝධයට අවශ්‍ය වෙන කුසල සම්භාර ධර්මයේ ධ්‍යාන විපස්සනා මාර්ගඵල අනුක්‍රමයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි.